කල්පනා කරන්න නෑනේ. අරුණි. No, Aruni. N-I. එහෙනම් අක්කා නෙමේ. ඒකනේ. හායි වණක්කම්. ප්‍රදේශ. Aruni. ඔයා අලුත් නෑනේ. මොකද? Raja. Carrot. Hingle mana. What's that? පොඩි ඇවිල්ලා ගියානේ. පොඩිට ලයිව් එක මේ ෂෙයා කරලා තිබ්බ මම දැක්කා. white pro. සුදු ෆෝන් එක සුදු ෆෝන් එක. ෆෝන් එකේ වගේ අනේ X එකක් තියෙන්නේ. මට ෆෝන් එකක් කරන් දෙන්න බෑද? දැන් දානු. ඒ යවන්නේ ජීවිත නෙමෙයි. අකේ ටික යවන්න මේව ටික. මේ උඹගේ S2 කිල්ලන අපට දීලා වයි. සුපුනා thank you. අපි කොහෙද? ගෙදර. සුපුනා thank you අනේ. ඉබ්‍රහීම් thank you. Again tell me word. Thank you. නෑ ටැමිල් නෙමෙයි. ගියෝ අතක් දීපන් ඔය S2. ඔයා මෙතන ඉන්ටර්වයුව එකක්ද කරන්නේ කවියයි? ඔව් මම අපතවසේ හරියවත් පරිස්සමෙන් ඉන්න. ඩොට් එක මොකක්ද? මොට්ටුවක් ඩොට් එක මොකක්ද දාන? ෂෝ හංසිකා ෆේස් බෑ පෙන්නන්නේ නැහැ. පව් බං වරේ. මොට්ටු කියන්න ශාම්. උඹට කියන්නේ ඔබ දැක්කු සාහරික බඳින්න තව වයස තියෙනවා. ඔයාලා දෙන්නනේ නෑ ඔක්කොම අපි දෙන්න විතරනේ මට ඉතින් එයා හිතලා දෙන්නේ සුමීගේ රෙඩි කියලා දැම්මනේ. ඔයා හිතුවේ ඔයා පල්ලෙහා කියලා. මම ගිහම මේ කිව්වා this no this one මේ කැබිනි වල කිව්වේ අද වගේ ඊට පස්සේ මෙයාලා කන් ගියාම මට කිව්වා මේ can dance මම කොහොමද අපි මොකද දැන් විතර මට විතර නටන්නේ මම කොහෙද කියලා දැන් මට නෝ කියන්න බෑ yes කිව්වා ඊට පස්සේ නෝන එන විනාඩි 30ක් නෙමෙයි ඒක අපර මට විදින්න යන්න බෑ. ඔයා යන්නවා කියලාත් එක්ක. වීඩියෝ එකේ පොඩි එකක් කියලා දාලා දෙන්නේ. අපිට කැමති ස්ටෙප් එකක් දාලා සිකුරාදා රැට ලයිබ්‍රරි එක කලින් අපි ඒක වීඩියෝ කරලා එයාගේ නම්බර් දෙන්න එයාට යවන්න ඕනේ. ඊට පස්සේ වැඩි ඉවරලා ඒක ඩාන්ස් කරලා දෙන්න. ඔව් ඒක ඔක්කොම එක ස්ටෙප් එකක්ද? අරු ලස්සනයිලු thank you. ඊට පස්සේ එයා මම හිතන්නේ ආලා ඔක්කොටම එක මට 22යි. දෙකලත් එක පුරුදුනේ මේ මම හැමුණොත් එන්නේ ඔයාලා මේවා කරන්න. ලස්සනයි thank you. ඒ සින්දුව කැතයි මම එයා කිව්වා ඒක හරියන්නේ නැහැ. එයා කිව්වා මොනිකා ලස්සනයි. තව සින්දුව වගේ කියලා වෙන්නවා. එයා කිව්වා අපිට කැමතිලා කරලා. මොනිකා එකට නටන්න බෑ. ඒක මේවා පාස්නේ බං. ඕන තරම් සින්දු තියෙනවා බං ටික්ටොක් වල අපිට. ඊට පස්සේ නටන්නේ ඔක්කොම කකුල අමාරු වෙනවා. දැන් මම අදයිටයි අපි ඔක පුරුදු වෙනවා. ස්ටෙප් එක. thank you. ඉඳාගෙන ඉන්න පැත්තක තියලා නැටුම්
can't. එයාට මේ අපි මේ Raja, මට මොකුත් කියන්න දෙයක් කියන්න අපි ගණන් නැහැ කිව්වා යාට ඕනේ අපි වැහෙන්න හරි ඇඳුම ඇඳලා දැන් තියෙනවද කියහන්කෝ මොකද කෑ ගහන්න එපා ඩාන්ස් එකට ඕන කරන නැහැ ඉස්සෙල්ලාම යාලා අපි ස්ටෙප් එක යාලා බලනවා යාලා කියනවා අවුල නැත්තම් සම්පූර්ණ එක සින්දුවක්ද ඔව් මගේ එක සම්පූර්ණ සින්දුව නෙමෙයි ගම් තප්පර ගාන එක තප්පර ගාන එක ටික්ටොක් වලදී වගේ එක පොඩි හරි ඒක තමයි එතකොට දැන් අතන ගිහලා එතන ස්ටෙප් වෙන්නේ තප්පර ගානක විතරයි ශ්‍රී ලංකා මම ගත්තකට බෑ ඒක ඒ වල වෙනවා එදා අපි තනියෙන් මුට්ටි කියලා කතා කරපු එක එයා කිව්වා යාළුවෝ මෙතන රයිඩ් කරන ෂෙයාර්ස් ගත්තා කියලා ඒත් එයා මේ හරි මේ පොඩවක මේවක ඕක මියුදාකම් විත්ත දැන් කීකුරාද අනිත් හෙට හරි ඉතින් මට මොකද මම නටන්නේ නෑ නේ පස්සේ I see. No, I have a friend. मुझे इनमें की मत रहा है Shavi. you are no customer staying in all hostel गाबी लेने लोगों को I want to talk to you all in your side පාට අරුගෙන අnder එන්නේ බලන්න I want talk you all I will take you ඇයි you are make a part of මට ඉතින් එනවා කියන්න එපා Okay, Raja. ඔබ කෙලින්ම මැසේජ් එකක් දාලා වැහේ මට නම් බෑ Yeah, Danu, no, she have. Are you serious? අනේ හැමදාම නම් ඉඳියේ නෑ මම ගන්න එපා එයා කියන්නේ ඒක ප්‍රශ්න ඔව් ලංකාවේ Kel නෙවෙයි ඉන්නේ අකිල. Hello Nangila. Muda hi. Aruni, but I think no. thank you Good. Thank you. Shan. මේක ලංකාවේ කොහෙද මන්නේ පොතේ I good. Supun hi. Rahul hi. මේ ඇත්තටම ඇයි ආව ගත්තේ නැත්තේ මෙහෙ යාම සිංහල විතරයි ඒක සිංහල අපිට විතර හොස්ටල් එකකින් ගිහින් මම නටන්න දන්නේ නැහැ කියනවා. බෑ මම ගත්තකට බෑ කොහොමද ඕල් නෑ ඒක මෙහෙ කියන මේ බැලේ කොහොමද ඒ වගේ කරන්නේ. අතන නීර කියන්නේ ඒ මෙහෙට ඒ කියන්නේ එයාලගේ යාලගේ අයිබුදු ඒ ලෝකල්නේ ඒක කවුරුද ලෝකල් ඉන්නකෝ පුළුවන් මෙහෙ කෙල්ලෙන් ඒක කියන්නේ මේ කීයන් හරි කෑකට ඒක තමයි කවුද කියන්නේ එන්නවනේ යාලට දුන්නත් නැතත් කියන්න ඇයි මේ ඔයාගේ පැත්තේ මොනවද සේජ්ජ ගාලා ඉන්නවද? කෙලින් කියන ඔය කියන. පොඩ දාලා දැන් මම දැන් කට්ටිය නටන්නේ දැන් මේක නම් මේ මැනේජ්මන්ට් එකකින් කිව්වා ඉන්න හරි පඩිය දෙනවා කියලා පඩිය වදිනවා. TikTok account yeah Raja Vanidhi Sabri